ජෙමොලොජිකල් ලෙවල් එක ඔරිජිනල් ඉන්ස්ට්‍රුමන්ට් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා. හුඟක්ම අඩු ගානකට ගන්න පුළුවන් වොරන්ටිත් එක්කම. මේ ඔරිජිනල් අයිටම් ප්‍රයිස් අඩු වුණා කියලා ලෝ ක්වොලිටි නෙවෙයි. ඔරිජිනල් අයිටම් සෙට් එක වොරන්ටිත් එක්කම අපෙන් අඩුම ගානකට ගන්න පුළුවන්. මේ ගැන අපි පොඩි රිවිව් එකක් කරනවා අද. වීඩියෝ එක කරනකම් බලන්න. මෙතන තියෙනවා පෝටබල් පොලරයිස්කෝප් එක, එතයික්‍රස්කෝප් එක, ඒ වගේම ස්පෙක්ට්‍රස්කෝප් එක, ඒ වගේම තියෙනවා චෙල්සි ෆිල්ටර්, ජෙඩයිට් ෆිල්ටර්, රෝබි ෆිල්ටර්, ඒ වගේ මේ හැම එකටම මේ පවුච් එකක් හම්බ වෙනවා. මේ චෙල්සි ෆිල්ටර් වල මේ පොලරයිස්කෝප් වලට හම්බ වෙන පවුච්, ඊතර මේ ස්පෙක්ට්‍රස්කෝප් වලට හම්බ වෙන පවුච්, ඒ වගේ බොක්ස් එකක් එක්කම තමයි හම්බ වෙන්නේ මේ වගේ ස්පෙක්ට්‍රස්කෝප් එක, මේ ඩයික්‍රස්කෝප්, ඒ වගේ ඔක්කොම බොක්ස් හම්බ වෙනවා මේ පොලරයිස්කෝප් වලට එන බොක්ස් එක. ඒ වගේ ඔරිජිනල් අයිටම් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. හුඟක්ම අඩු මිලකට අපෙන් ගන්න පුළුවන්. අපි හෝල්සේල් ප්‍රයිස් එකකට තමයි දෙන්නේ මේක රීටේල්. අපි ජෙම් ලැබ් වලට අවශ්‍ය කට්ටියත් අපිට කතා කරන්න. ඒ වගේම ආධුනික කට්ටියට මේක වටනවා. ඉගෙන ගන්න තැන ඉඳන්ම මේ වගේ දෙයක් එක ගියොත් හුඟක් පහසු වෙනවා අපේ ගමන. ඒකින්ද අපි බලමු මේ වීඩියෝ එක කරනකම් බලන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් ගැන එකෙන් අපි පැහැදිලි කිරීමක් කරනවා. ස්ටෝන් චෙක් කරලා ඔක්කොම චෙක් කරලා අපි මේ පැහැදිලි කිරීම කරනවා. ඊට පස්සේ අපි බලමු මේ කොනස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා. කොනස්කෝප් එක යූස් වෙන්නේ උගම් පොලරයිස්කෝප් එකට. මේ වගේ පොලරයිස්කෝප් එකට අමතරව අපිට ඕන ලොකු පොලරයිස්කෝප් එකක් උනත් යූස් කරන්න පුළුවන්. දැන් අපි බලමු චෙල්සි කලර් ෆිල්ටර් එක. මේ චෙල්සි කලර් ෆිල්ටර්, ජෙඩයිට් ෆිල්ටර්, එතකොට රූබි ෆිල්ටර් ඔය ඔක්කොම එක වගේ සමානකම් තමයි තියෙන්නේ. ඔරිජිනල් පොලරයිස්කෝප් එක ග්ලාස් එකෙන් පොලරයිසර් එක ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට එන්නේ මේක. මෙතනින් ප්ලේට් එක තියලා ස්ටෝන් එක තියලා මෙතනින් ලෝඩින් කරගත්ත හැකි බ්‍රයිට්නස් එක උඩ. එතකොට ඒ වගේම මෙතනින් ස්ටෝන් එක අපි තියලා මේ ප්ලේට් එක උඩින් මේකෙන් අපි වාක්කුව එක්ක තමයි චෙක් වෙන්නේ. මේක අපි කරකවලා බලනවා මේක ඩබල් ගලක්ද සිංගල් ගලක්ද කියලා. හුඟක්ම අඩු ගානකට අපෙන් ගන්න පුළුවන්. හෝල්සේල් ප්‍රයිස් එකටම අපි දෙන්නේ මේක. ලංකාවේ කොහෙවත් යන්න නැහැ. ඔයගොල්ලෝ පිටරටකින් ගෙන්නුවත් මේක මේ ප්‍රයිස් එකට ගන්න බෑ. අපි කියන බල්ක් එකත් එක හුඟක් හොඳ ප්‍රයිස් එකක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඔරිජිනල් ඩයික්‍රොස්කෝප් එක ගාන අඩුවට දුන්නා කියලා බාලා බඩුව නෙවෙයි. වෙලා චෙක් කරලා බලලා ගන්න පුළුවන්. මේක හුඟක් හොඳයි ටොයිසර් එකකින් අල්ලගන්න පුළුවන් නම්. මේ පොඩි ලොකු ගලක් ඉඳ ප්‍රශ්නයක් නැහැ. පොඩි ගලක් නම් මේක ටොයිසර් එකකින් අල්ලගෙන හොඳට මෙතන ඉස්සරහා රෝල් එකට පොයින්ට් කරන්න ඕනේ. එතන මේ කැල්සයිඩ් ඩයික්‍රොස්කෝප් එකේ පේන්නේ මෙහෙම බලද්දි ඒකේ ගල ඩබල් නම් පේනවා මේ කොටු දෙකක් තියෙනවා. ඒතර චූටි කොටු දෙකක්. ඒ දෙකෙන් ගල පාට දෙකක් වෙනවා. අපි කලින් පොලරයිස්කෝප් එකේ බැලුවා වගේ මේකෙත් ඒ වගේම දෙයක් වෙන්නේ. ඒතර මේක තමයි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ ගලේ අපි හිතමුකෝ නිල් පාට ගලේ අපිට බැලුව බැලමට පේන්නේ නිල් පාට. සමහර වෙලාවට මේකේ කොළ පාට වගේ දෙයක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මෙහෙම තියලා බලද්දී අපිට පේනවා ගලේ කොටු දෙකෙන් මේකේ ඇතුලේ තියෙන නිලුයි කොළයි මේ වර්ණ දෙක අපිට හොඳට පැහැදිලිව පේනවා වෙන් වෙලා. ඒක හොඳ chance එකක් ගන්න අඳුර ගනින්දී. තියෙනවා අපිට අලුත්ම ස්ටොක් එක ස්පෙක්ට්‍රස්කෝප්. ස්පෙක්ට්‍රස්කෝප් එකත් හොඳ වටිනා උපකරණයක්. ඒක හුඟක් වැදගත් වෙනවා මේ ෆීල්ඩ් එකේදී. බලමු අපි මේක යූස් කරන හැටි කොහොමද යූස් කරන්න කියලා පොඩි දලා අදහසක් දෙන්නම්. ඒ වගේම මේකේ වෙන දේ ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මේකේ තියෙන්නේ පොඩි දේ දුන්න වගේ පොඩි පටියක් පේනවා ඇතුලේ. රේන්බෝ එක වගේ පොඩි ලයින්ස් යනවා. ඒ ගලේ වර්ගෙත් එක්ක ලයින් යන තැන වෙනස් වෙනවා. ආධුනික කෙනෙක් නම් පොඩි chart එකක් තියාගෙන ඒකේ ලයින්ස් යන තැන අඳුර ගන්න පුළුවන්. එකම ස්පිනල් ගල් නම් නැචරල් වලට යන තැන එකක් සින්තටික් වලට යන තැන වෙනස්. ෂොප් කරන හැටි තවත් හොඳ ඩිස්කවුන්ට් එකක් අපෙන් අරන් ගන්න පුළුවන්. අඩු මිලකට අපෙන් ගන්න පුළුවන් කඩ සුජාන ජුවලර්ස් වලින්.